කේම්ලි වන්තස් YouTube channel එකට ඔයගොල්ලෝ අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙනවා සිංහලෙන් හදක Miss Peregrine Homes for Peculiar Children movie එක. කොමත් එක කාලෙක හිටිය පුංචි පිරිමි ළමෙක් එයාගේ නම ඒ කියන්නේ ඔයානේ. ඒ කිව්වේ මම. එයා ජීවත් වුණේ ලස්සන ළමා නිවාසයක. ඒක තිබුණේ වේල්ස් කිට්ටුව පුංචි දූපතක. ඩොක්ටර් ගෝලන්ට කියන්න එයා මේ පිස් විකාර ගමන යන්න කිව්වේ නැත්තම් මගේ පුතා මුල්ල දවස පුරාම බොම්මගෙන මානසිකව ඇද වැටුණු ළමයෙක් වගේ ඉන්න එකක් නැහැ කියලා. ගන්නවද? මම අයිති විශේෂිත වර්ගය තමයි ඉම්බ්‍රීන්. ඒ කියන්නේ මට පුළුවන්. හරි ඔයාට පුළුවන් කුරුල්ලෙක් වෙන්න. මට පුළුවන්. හරි. ඒත් ඒකෙන් ලොකු වැඩක් නැහැ. ඉම්බ්‍රීන් කෙනෙක්ගේ ප්‍රධානම හැකියාව තමයි කාලය හැසිරීම. කාලයකට කලින් අපේ මිනිස්සු අතරින් වෙනස් කණ්ඩායමක් බිහි වුණා. චක්‍රය තුළ ජීවත් වෙලා එපා වුණු අසහනකාරී විශේෂිතයෝ ටිකක්. මේ මිස්ටර් බැරන් මගේ සිය සංචාරවලට යනකොට මොන වගේ දේවල්ද කළේ? තව චක්‍රවලට ඇතුල් වුණා. මොනවා කරන්නද? ජේක්, සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. හරිද? ඔයාට දැන් එපා වෙලා ඇති නේද? මිස් පෙරිග්‍රීන් ගැන ඊදි ටිකයි මේකේතර ළමයි ටිකයි කරදරය නිසා ඔයාට හැමදේම එපා වෙලා ඇති. කවුරුත් මොකුත්ම කියන්නේ නැහනේ. ඇයි ඉතින් ඔයා නොකියන්නේ? ඔයා කැමතිත් නැහනේ මං ඉන්නවට. ඉනෝ කියන්න එපා. ඔයා පොරොන්දු වුණා. ඉතින් මේ මූවි එක වෙනස්ම විදිහේ අභිරහස් වලින් පිරිච්ච අద్భుත මූවි එකක්. සමහරක් විට බලන්න මිස් වෙන්නත් ඇති. මේකේ අద్భుත ගතිය නිසාම පොඩි දෙයකට බය වෙන කට්ටිය මේ මූවි එක බලන්න එපා. මූවි එකේ කතාව කුතුහලයේ වැඩි වෙන්නත් එක්ක මම පොඩ්ඩක් විස්තර කරන්නම්. යාළුවෝ නැති ජේක් කියන කොල්ලෙක් ඉන්නවා. ඉතින් මේ ජේක්ට මුළු ජීවිතේම එපා වෙලා වගේ තමයි ඉන්නේ. කොහොමදත් මෙයාගේ සීය බලන්න සීය ගෙදර යන එක දවසක්. ඉතින් ජේක් ගෙදර ගිහිල්ලා දෙයින් ගොඩක් කලබල වෙනවා. ඉතින් බලද්දි සීයට කවුරුයි පහලා දීලා ගෙදර කැලෑව පිටිපස්සේ සීය වැටිලා ඉන්නවා පේනවා. ජේක් සීයගේ ළඟට ගියාට පස්සේ දකිනවා සීයගේ ඇස් දෙකක් නැහැ කියලා. ඇස් දෙකත් කවුරු හරි ඌල්ලලා අරගෙන ගිහිල්ලා තියෙනවා. කොහොමදත් සීය මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. සීය අවසානට කියනවා ඔයවත් ඒ කට්ටිය හොයාගනේවි. ඒක නිසා පරිස්සමෙන් ඉන්න කියලා. මෙන්න මේ කියන තැනට යන්න කියලා සීය කියනවා අවසානට. ඉතින් ඒ ගමන්ම සීය එතනදී මැරෙනවා. ජේක් මුලදී හිතන්නේ සීය විකාරයෙන් වගේ මොනවා හරි කියනවා කියලා. කොහොමද සීයගේ අවසාන වචන ටික හින්දා ජේක් හිතේ මේ ගැන කදින්ම කාවැදිලා තියෙනවා. ඉතින් මම කලින්ම කිව්වා අභිරහස් වලින් පිරිච්ච අద్భుත කතාවක්. මේ වගේ මූවිස් බලන්න කැමති අය අනිවාර්යයෙන්ම මේකට ආස වේවි. ඉතින් සිංහලෙන් හදලා තියෙන විදිය ගොඩක්ම හොඳයි. මූවි එක රිලීස් වෙන්නේ 2016 IMDb ගේ 10න් 6.7 ලැබිලා තිනවා. තව මේ මූවි එක ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් හැමෝම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ කියලා බලන්න. මේ වල තියෙන link 2323 කියන පාස්වර්ඩ් එක දීලා අන්ලොක් කරගන්න පුළුවන්. කාලෙකින් වෙනස්ම විදියේ මූවි එකක් ඔයාලා අරගෙන ආවොත් නම් සම්පූර්ණ ෆුල් මූවි එක බලලා ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ මූවි එක ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp link එකේ තියෙනවා. එකකින් ඇවිල්ලා WhatsApp එකෙන් message එකක් දාන්න මම පුළුවන් ඉක්මනටම reply එකක් දෙන්න. වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේ සුපිරි movie එකක් ඉක්මනටම වෙනකන් දෙන්න සම ගන්නවා. මේ KMD වන්තස් YouTube channel එක ගිහින් එනම් හැමෝම හොඳින් ඉන්න. We live in places like this, where no one can find